හොර ගෙඩියා වගේ ඇවිල්ලා ඉන්නව නේද? කොහොමද එනවද කෙල්ලෝගේ ගෙවල් වලට? මෙහෙම එන්න සිද්ධ වුණා ඉතින්. මොකද ඕගොල්ලන්ගේ අම්මා කැමති නැන්නේ මම මේ එනවට. අනිත් එක අම්මා කෙනෙක්ගේ හිතක් හිතනගේ පාපය ගැන මම හොඳටම දන්නවා. එයා හැම නෑනේ. එයා පොඩ්ඩක් බයයි ඉතින්. බය වෙන්න එපා ඉතින්. මේ වගේ සුරංගනාවියක් වගේ ගෑනු ළමයෙක් ඉද්දී පරිස්සම් කරන්න වෙනවනේ ඉතින්. අම්මෝ මෙයාට ඉතින් කෙල්ල හුරුදා කරලා හොඳට පුරුද්දක් තියෙනවා. අපෝ නෑ. කවදාකත්ම නෑ. ඔව් කොල්ලෝ ඉතින් ඔහොම තමයි. කට ඇරියොත් සාන්තුවයි. දහම් පාසලක කෙල්ලෙක්වත් කතා කරලා නැහැ. හැබැයි ඉතිහාසයේ පොඩ්ඩක් ගවේෂණය කරොත් හොඳට හොයාගන්න පුළුවන්. අනේ මේ හැම කොල්ලම එහෙම නෑ. ඒක නෙමෙයි. මං ආවේ ඔබට සමග ඉන්නවද කියලා බලන්න. Thank you so much. මං ගැන හොයලා බලනවාට. මට මොන ප්‍රශ්න වුණත් මං දැන් සතුටින්. මොකද මම දන්නවා දැන් මං ගැන බලන්න කෙනෙක් ඉන්නවා කියලා. Thank you so much. තිලෝක මගේ තාත්තගෙන් පස්සේ මට දැනුණු එකම පිරිමි ආත්මය ඔයා. මට දැන් කිසිම පාළුවක් නැහැ. අනික ඔයාමගේ ළඟින් ඉන්නකම් මට ඕනම ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන්. මෙතන ප්‍රශ්න ගොඩක් නැද්ද ඉතින්. මං කොහොමද පැත්තකට වෙලා ඉන්නේ? මම මට කිව්වා වගේ උසැසිය. මගේ පණ ගෙන්ද අයිය තියෙන ගමන් මම වගාවෙන් ඉන්නවා. හරිසම ඉන්න. හරිද? මම දැන් WhatsApp කරමු. මම බලන් ඉන්නවා. ආවා විතරයි නේ. එන්න පුළුවන්. එහෙම තමයි. ඉතල බැඳීම් තියෙනකන් යාම් තියෙනවා. ඒ වගේම ඉතල බැඳීම් සසර පුරම් තියෙනවා. මට ඔය වගේ ලස්සනට කතා කරන්න නම් තේරෙන්නේ නැති ලෝක. හැබැයි ආ හිතන විදිය, ඇසිරෙන විදිය, ඔයාගේ ගති ගුණ